view point එකට. අපි ආවා ගිඩවලේ view point එකට. තා පොඩ ඉස්සරහට යන්න ඕනේ. ලොකු ඒවා. මම හිතුවේ මේ දවස්වල බහින්න නැද්ද කොහෙද? අපි තව කාර්යයක් එන්න තියෙනවා. ඒකත් එක්ක පොඩ්ඩක් නැවතුවා. පාඩු ඉන්න පුළුවන් දැන් තමයි හැබැයි. අපි යනවා ඊට පස්සේ මේ අපිට පොළොන්නරුව ඇවිදින පොඩක් ටයිම් එක මදි. අපි යන්න කියලා බැලුවේ නෙළුම් වැව තියෙනවා මෙහෙ මේ උණු වතුර ලිං බාන්න ඔරුවක යන්න ඕනේ. මේ එතෙන්ට යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. බලමු. යන විදියත් එක්ක ටයිම් එක මැනේජ් කරගන්න තමයි අමාරු. බල. වද්දගන්න. යා කොහොමද? ඉස්සරෙන් දාන්න. මොන වීඩියෝ ගත්තා අපි ගන්න අපි ආවා මේ නෙළුම් වැව කියලා වැවක් තියෙනවා මේ. ඉන්නේ දැන් පොළොන්නරුව පාස් කරලා උතා කිලෝමීටර් 10ක් විතර ආවමට එහෙන් පාර කියන හරියට මේ දන්නේ නැහැ මැප් එක දාගෙන ආවේ. මේකේ තියෙන උණු වතුර ලිං. ඔරුවෙන් තමයි යන්න තියෙන්නේ. වෙනම එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ මේ ඔරුව අයියව අම්මුණා යා පොඩ්ඩක් මම දැන් ගෙදරට ගියාද කොහෙද ගෙදරට ගිහිල්ලා එන්නම් කිව්වා. හරි ගම්බදයි. මේ එහා පැත්තේ තියෙන්නේ මේ මේ නම් මේ ජපන් ජබර මේ වඩ අර අයින් කළා මං හිතන්නේ හැදෙනවනේ ගොඩක් අලි සෙට් එකකුත් ඉන්නවා ඔයාලට පේන්නේ නැති වෙයි තුර ඉන්නේ අපි බලමු බෝට්ටුවේ මේ පාරුවේ ගිහිල්ලා කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා අපි තව සෙට් එකක් ඉන්න එන්න මේ මාර ලස්සනයි හැන්දෑවට කොහොමත් මේ සන්සෙට් එකත් එක ක්වොලිටියට දියේ වැඩි බලමු වැඩේ මොකද වෙන්නේ කියලා කට්ටිය ෆොටෝ ගහනවා අපි යනවා තොටුපළට වරුවට නගින්න
නම් මම හිතන්නේ මේ මොකක් හරි අලුත් වැඩියාවක් යනවා. පංජාබ රයින් කරනවා. මෙතන එහා පැත්තේ ඉන්නවා අලියෝ. පේන්නේ නැහැ මේක. බලමු ගිහිල්ලා කොහොමද කියලා. තමන් ඒ වගේ දැනගන්න ගෝතු මේක තමයි යන්නේ අපි. යන්න හදන්නේ අපි පාරුවේ. එතන තොටුපළ. එතනින්ද යන්න දෙන්නේ මේ. මරුම ටයිම් එකේ ආවේ අපි. අංකල් ඔරුව පාගන්න ස්ලේප් එකේ පාගනවා. එහෙනම් අපි ගියා. ගායන අයියගේ නංගි දියා තොටුපළේ. අලි එන්නේ නැද්ද මේ අරද? මේ පැත්තට එන්න. පොඩි දොරයි. අපි ආවා. එන දුර මෙහෙම ඇවිල්ලා ඔන්න අපි ආවා. මෙතනින් බහින්න ඕනේ. බහින්නයි හදන්නේ කොල්ලෝ. හරි. මාරු මරවල පැත්තකට දෙලා ගත්තා. පස්සෙන් හරි බයි. ඒක එකපාරට වේගෙන් යනවා. මම අපි නම් මේ ගොඩට ආවා. අපේ කට්ටියක් ඉන්න එහා පැත්තේ. ඩ්‍රෝන් එකක් තිබ්බනම් අපි ආවා. ඔරුවෙන් ගොඩ බැස්සා. යන්න හදන්නේ පොඩ්ඩක් පයින් යන්න ඕනේ. ඉන්න බලමු. උඩ වතුරින් කොහොමද කියන්නේ? සුද්ධ කරනවා හොඳටම පංජාබර. ඊනවා පොඩි පොඩි දූපත් මේ අලි සෙට් එක නම් ගියා. අලි මේ පැත්තට එන්නේ නැලු කැලේ ආ පැත්තේ. ඉන්නේ. ඉල්ල බලමු ලෙන් ටික. ප්‍රමාණය වැඩි වෙලා මේ හරියට මේ උණු වතුර වලින්
ප්‍රශ්නේ තමයි මේ. තුනයි තියන්නේ. නෑ මේ තව තියෙනවා බං. අර අතනක් තියෙනවා. දන්නේ නැහැ කොහොමද මේම ප්‍රශ්නේ වෙන්නේ කියලා. ඉතින් මෙච්චර මේ වැවක් මැද්දේ නේ. තව තියෙනවා එහා පැත්තේ. දෙකක් තියෙනවා. කුණුවතුරුලින් බැලුවා එහෙනම් අපි යන්න හදන්නේ අපේ කට්ටියක් ගියා පාරුවේ 4ක් වගේ තමයි යන්න පුළුවන් මේ නැත්තම් බලත් එක පොඩ්ඩක් අමාරු මේ ඔරුවේ නම් එන්න ලොකු දුරක් නැහැ විනාඩි 2-3 එන්න පුළුවන් ඔරුවේ නම් අපි යන්න හදන්නේ එහා පැත්තට ඉන්නවා අපි යනවා ආයි අපි අද බලන්නේ නැහැ මොකද මේ කල්කුරාගේ වලින් තමයි ආයි අද රැට ඉන්නේ අපි හම්බෙමු හෙට ගිහිල්ලා ගොඩක් ප්‍රශ්න වැඩි වෙනවා හේතුවක් හරියට එහෙම මොකුත් නැහැ ස්වාභාවිකව ඉතින් මේ වෙලාවදී වැවේ වතුර එහෙම වෙන්නේ නැහැ වැවේ මඩ නේද? මඩ තියෙන්නේ. ඒ ලිඳ තියෙන්නේ මේ එකේ තව තෝඩි නෙට්වර්ක් මෙතෙන් ඉන්නවා අතෙන් ඉන්නවා කරේ පාස්. ආවේ කොහෙන්ද මන් දන්නේ අපි විහේ මේ ගිරිතලේ වැව පැත්ත මේ කාපට් පාරෙන් ආවේ. වන්දන්නේ පළවෙනි පාරේ නෙමෙයි දෙවෙනි මහාවය නෑ ඉජරුට යන්නම් වෙන්නේ නෑ අපි තුන්වෙනි නැගිට ඉතරේ වගේ දරනවා
බලන්න කොහොමද හැන්දෑවට view එක කියලා වැවට. මේ නෙළුම් බැව පොළොන්නරුව. මාරම ලස්සනයි. අපි වාහන ටික ඔයාලට view එකක් පෙන්වන්නද? බලන්න. මෙතන පාරු කීයක් යනවද? යාළ මාළු වල්ලනවා. අපි නවතින තැනට ආවා. මේ ඉදි පොඩ පළවර වුණා. වලට නැත්තම් පෙන්වන්න තිබ්බ ඉස්සරහම මේ බීච් එක ෆ්‍රන්ට් එක තියෙන. ඒකට වීඩියෝ එකක් පෙන්වන්න. දැන් වාහන ටික පාක් කරනවා. මේ අපි අද ආන කැම්ප් එකේ ඉන්නේ. ඉතර කෑලිලා අඩිමාළුවකින් අපේ කරණයිනේ මේ අනිත් පැතරෝ. බයි පැතුලන් හැරෙන්නේ දැන්. පුලන් ඇවිල්ලාද?